මතක තියාගන්න හැමෝටම බණ අහන්න පින නැහැ. සමහරු ආසයි එන්න බෑ. ආවත් සමහරුන්ට බණ අහන්න බෑ. මතක තියාගන්න. මිනිසුන්ට සමහර වෙලාවට ආවත් බණ අහන්න මොකක් කර එක්ක ළමයාට නෝ අරගෙන යනවා එළියට. එක්ක ගෙදරින් කෝල් එකක් දීලා කියනවා කෝයකෝ යතුරු කියලා. යතුරු දෙන්න ආයි යනවා. හැමෝටම එහෙම නෑ. සසර පිනක් තියෙන්න ඕනේ බණපදයක් අහන්න සැනසෙන්න. මේ මිනිසයා කියන ධර්මයේ මුණ ගැහිමම තමයි ආශ්චර්යය. කොච්චර සතුටු වෙන්න පුළුවන්ද ධර්මය. ඔයත් හිතන්න එපා නිකන් මේ බණ ටික අහන් ගිහිල්ලා ජීවිතේ ඔයත් අංගේ ගොඩේයි කියලා එහෙම නෑ. අහන ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතේට එකතු කරගන්න දවසින් දවස හැදෙන්න. මමත් එහෙමයි. කොච්චර බණ කිව්වත් මං දවසට එක බණක් අහනවා. කොහොම හරි ඉඳ හදාගන්න. ඉස්කෝලේ විවේක කාලච්ඡේදයක් අහුනොත් හෑන්ඩ් ෆෝන් එකේ ටක් ගාලා YouTube එකට ගියා. මං ආස හාමුදුරුවෝ ඉන්නවනේ තව.